හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ LK රොකී YouTube channel එකට. මං කියන්නේ මම තාන ලයිව් ටිකෙන් කට්ටිය ඇහුවා මම ලයිව් කරන්නේ කොහොමද, ඊට පස්සේ OBS එක කියන්නේ මම ලයිව් කරන ඇප් එක මොකද්ද, ඊට පස්සේ වෙන් ලයිව් එක ඔයා කොහොමද හරියට දාගන්නේ, ඒ වගේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. අදත් මම මේ වීඩියෝ එක දාන දවසෙත් එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා OBS setting ටික කොහොමද තියෙන්නේ, ඊට පස්සේ ඔයා කොහොමද යූස් කරන්නේ නම් ඒ වගේ සීන් ටිකක් ඇහුවා. ඒ හින්දා තමයි මම මේක රෙකෝඩ් කරලා දාන්න කියලා හිතුවේ. ඔයගොල්ලන්ට එතකොට මම යූස් කරන setting ටික මම යූස් කරන විදිය ඔයගොල්ලන්ටත් බලලා හදා ගන්න පුළුවන් හින්දා. හරි, අපි බලමු. මේමයි මුලින්ම setting ටික පෙන්වන්න. හරිද? මේක තමයි මගේ දැනට මම යූස් කරන setting ටික. මේ ස්ට්‍රීමින් setting තියෙන්නේ. මම ස්ට්‍රීමින් setting ටික මුලින්ම කියන්නම් ඔයගොල්ලන්ට. මෙතන තියෙනවා bitrate rate control එක දාලා තින්නේ constant bitrate constant. ඊළඟට bitrate එක මම කියන්නේ bitrate එක ඔයගොල්ලෝ fiber connection එකක් හරි fiber තියෙනවා නම් විතරක් මෙතන 15000ක් යූස් කරන්න. මම කියන්නේ 15000 දාන්න කියලා. මම නම් සාමාන්‍යයෙන් ලයිව් එක ක්වොලිටි කරගන්න ඕන හින්දා මෙතන 15000ක් යූස් කරනවා මගේ ලයිව් එකට. ගොඩක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගන්න ඉන්න කට්ටිය, ඊට පස්සේ data වැඩි නැති කට්ටිය, ඊට පස්සේ පොඩි අපි කියමු wifi වලින් එහෙම routers වලින් ලයිව් කරන කට්ටිය මෙතන සාමාන්‍යයෙන් 2500 2000 3000 4000 ඒ අතර විතරක් යන්න. සාමාන්‍යයෙන් fiber තියෙනවා නම් 5000ට එහා ඔයා කැමති ගානක් bitrate දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒක එච්චර fiber එක නේ එච්චර බලපාන්නේ නැහැ upload speed එක තියෙන හින්දා. ඊට පස්සේ අනික් කට්ටිය සාමාන්‍යයෙන් 1500 ඉඳන් 1500ට අඩු වුණා ප්‍රශ්නයක් නැහැ. ඒ උනාට එතකොට ලයිව් එකේ quality එක නැති වෙනවා. සාමාන්‍ය quality එක හොඳට දාලා දානවා නම් සාමාන්‍යයෙන් 2500 3000 4000 ඒ ගානේ යූස් කරන්න. සාමාන්‍ය මෙන්න මෙතන යටින් ඔයාලට පෙන්නයි ලයිව් එක ඔන් වුණාට පස්සේ drop frames මොනවාරි drop වෙනවද කියලා 100ට ගානක්. එහෙම drop වෙනවා නම් මෙතන තියෙන bitrate පොඩ්ඩක් අඩු කර බලන්න. ඊට පස්සේ ඒ drop වෙනවා නම් මෙන්න මෙතන ඒ කියන්නේ bitrate හදලා හරි ගියේ නැති වුණොත් ඒ frames මොනවා හරි drop වෙනවා නම් ඊට පස්සේ මෙතන වැටෙනවා message එකක්. මට මතක නෑනේ. encoder overload කියලා මෙතන වැටෙනවා message එකක් ගොඩක් දුරට. ඒ කියන්නේ මොකක් හරි ඔයාගේ machine එකට දරා ගන්න බැරි size එකේ game එකක් මොකක් හරි load කරලා ඔයා live එකක් හරි මොකක් හරි දෙන්න ගියොත් මෙතන වැටෙනවා encoder overload කියලා. හරිද? එහෙම වුණාම ගොඩක් වෙලාවට එක්ක live එක crash වෙන්න පුළුවන්. නැත්තම් OBS එක crash වෙන්න පුළුවන්. නැත්තම් game එක crash වෙන්න පුළුවන්. ඒ වගේ සීනුත් තියෙනවා. ඒකින්ද එහෙම ආවොත් මොකක් හරි message එකක් මෙන්න මෙතන preset ටික ඔයා preset සාමාන්‍යයෙන් මේක තමයි bestම preset එක P7 කියන එක. මම use කරන්නේ P7 එක. ඒක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ඒ වල play කරන game එක අනුව. දැන් අද Ghost Recon එක දැම්මේ. ඒක සාමාන්‍යයෙන් මට P5 එකේ තමයි දාගන්න පුළුවන් උනේ. මොකද මේ අනිත් P7 එකේ දාපු ගමන් මට වැටුණා encoder overload කියලා. ඊට පස්සේ මම අඩු කරාට පස්සේ තමයි පොඩ්ඩක් හරි ගියේ. එහෙම අපි play කරන game එක අනුව ඒක පොඩ්ඩක් balance කරලා use කරන්න. tuning එක high quality තියෙන්නේ. multipass mode එක 2pass full resolution තමයි මම දාලා තියෙන්නේ. මේක profile එක high. මෙන්න මෙතන tick එක untick කරගන්න. B frame 2යි. මේක තමයි මගේ streaming setting ටික.
මේ ප්‍රීසෙට් එක මේ විදිහටම ඔයගොල්ලන්ට යන්න බැරි වෙයි සාමාන්‍ය low end PC වල. එහෙම වුණොත් මෙතන ප්‍රීසෙට් එක මෙන්න මේ low quality medium ඒ වගේ දාන්න. ඊට පස්සේ මේක මේ දෙක වෙනස් කරනපා මේකේ low high quality ම තියන්න. මෙන්න මෙතන 2 pass කියන එක සාමාන්‍යයෙන් single pass හරි මොන හරි දාන්න. මෙතන bit rate එක අඩු කරලා ඒක balance කරලා පොඩ්ඩක් එහෙම කරලා ඔයගොල්ලෝ live දාලා බලන්න. එතකොට හරියයි ගොඩක් දුරට. දැන් මට මෙතන මේ මම රෙකෝඩ් කරන හින්දා මට මෙතන preset 3 බලන්න බෑ. මෙතන මුකුත් කරන්න එපා. ඒක rescale output එක එච්චර ඕනේ නැහැ අපිට. මෙන්න මෙතන තියෙන video encode එක අනිවාර්යෙන් ඔයාගේ AMD card එක නම් තියෙන්නේ මෙතන AMD කියලා පෙන්නනවා. Nvidia card එකක් තියෙනවා නම් Nvidia කියලා පෙන්නනවා. Nvidia එකෙත් H264 එක හොඳයි. ඊළඟට NVMC හරි මොකක් හරි කියලා තියෙනවා. මට මතක නෑ. මේදි Nvidia NVENC H264 ඒක හොඳයි. ඊළඟට තව එකක් මොකක් හරි තියෙනවා. ඒ දෙකම ප්‍රශ්නයක් නෑ. VG card එකක් තියෙනවා අනිවාර්යෙන් VG card එක මෙතනින් select කරන්න. හරිද? මොකද නැත්තම් ඕගොල්ලෝ CPU එකෙන් තමයි live එක වැටෙන්නේ. එහෙම වුණොත් live එක හරි record එක හරි වැටුනොත් හදිස්සියේ CPU එකෙන් මේ lag වෙන්න තියෙන chance එක වැඩි. හිර වෙන්න පුළුවන්, crash වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ low end PC ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් processor එකත් එච්චර quality එකක් නෙවෙයි නං මෙතන H264 හරි ඔන්න මොකක් හරි කියලා විතරක් තියෙනවා. හරිද? ඒක තමයි CPU එක. මට මතක හැටියට මට මේක හරි පොඩ්ඩක් ඉන්නකො. මම ඔයගොල්ලන්ට ඒ setting ටික පෙන්නන්නම්. ඔයගොල්ලන්ට ඒ setting ටික පෙන්නන්නම්. ඒ setting ටික මොන වගේවද තියෙන්නේ කියලා මෙතන පොඩ්ඩක් ඉන්න. හරි මෙන්න මේකත් මෙන්න මේ setting එක තමයි ගොඩක් දුරට ඔයගොල්ලෝ ඒ කියන්නේ එතන video encoder එක drop down කරාට පස්සේ AB1 කියලා වෙන්න පුළුවන් atom AB1 ඊට පස්සේ මෙන්න මේ NVC HEVC මෙන්න මේක තමයි CPU එක. මේක දාන්න එපා කොහොම කරත් මේක CPU එක දාන්න එපා. ඔයා මේ VG එකක් නැත්තම් විතරක් මේක දාන්න. හැබැයි recommend කරන්නේ නැහැ game ගහන්න on board. මොකද මේකත් එක්ක load එක වැඩි CPU එකට. game එකත් CPU එකෙන් අදිනකොට එහෙම වුණොත් වැඩි. අනිවාර්යෙන් Nvidia හරි AMD හරි VG card එකක් තියාගෙන ඒකෙන් use කරන්න ගොඩක් දුරට කිසිම අවුලක් නැතුව ගහන්න පුළුවන්. මේ setting ටික තමයි මම use කරන්නේ. මෙන්න මේක මේ encode එක මම කියනවා ඔයගොල්ලොත් encoders මාරු කරලා බලන්න. ඒ වුණාට අර මේක දාන්නත් එපා, මේ AB1 එක දාන්නත් එපා, මේක දාන්නත් එපා. Nvidia එක තියෙනවා නම් Nvidia එක හරි AMD එක හරි තියෙනවා නම් ඒ දෙකෙන් එකක් අනිවාර්යෙන් දාන්න. ඒව නැත්තම් ඉතින් මේ තියෙන එකකට ස්විච් වෙන්න වෙනවා. හරි. එතකොට මේක එකමයි තියෙන්නේ. හරි. මේක ගොඩක් කට්ටියගේ simple mode එකේ තියෙන්නත් පුළුවන්. හරිද? මෙන්න මෙතන advanced mode කියලා තියෙන advanced mode මම දාලා තියෙන්නේ. simple mode එකේ තියෙන විදිහ මම පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදිහට තමයි simple mode එකේ තියෙන්නේ. මට අරක පෙන්නන්න විදියක් නැහැ. ඒක live එක යන හින්දා මේ recording එක යන හින්දා මෙහෙම තමයි simple mode එකේ තියෙන්නේ. මේ streaming ටික තියෙනවා මෙතන. streaming video bitrate ඊට පස්සේ video encode එක අපිට මෙතනින් මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ quality එක preset එක මාරු කරන්න පුළුවන්. මම නම් කියන්නේ මේක අනිවාර්යෙන් මෙතනින් advanced දාගන්න. advanced දාගෙන ඊට පස්සේ තමයි මේකේ
සෙටින් ටික අර මං කිව්ව විදිහට හදා ගන්න ඕනේ. හරිද? හරි. මේ රෙකෝඩින් ටිකක් තියෙනවා. ඒ ටිකත් අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. හරි. ඒක එච්චරයිනේ. අපි යන රෙකෝඩින් සෙටින් වලට රෙකෝඩින් එකත් මේ ඇඩ්වාන්ස් දාගන්න මෙතන. හරිද? අනිවාර්යෙන් ඔයගොල්ලෝ මුලින්ම මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඇඩ්වාන්ස් දාලා දැම්මට පස්සේ තමයි මේ ටික මේ විදිහට පෙන්වන්නේ. නැත්තම් පෙන්වන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ නැත්තම් පෙන්වන්නේ අර ඉස්සෙල්ලා මම පෙන්නපු විදිහට තමයි පෙන්වන්නේ. මෙතන රෙකෝඩින් වලට ආවම රෙකෝඩින් පාත් එක අපිට ඕනි පාත් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ රෙකෝඩින් ෆෝමැට් එක මෙතන දාන්න MP4. හරිද? ඊළඟට මෙතනත් එන්කෝඩ් එක අපි ස්ට්‍රීමින් වලට යූස් කරපු එන්කෝඩ් එකම දාන්න මෙතන. ඊළඟට ඔඩියෝ එන්කෝඩර් ඒව අවුලක් නැහැ. ඔඩියෝ ට්‍රැක් අවුලක් නැහැ. අනිත් ඒවා හරි. මෙතනත් මේකේ උඩම bit rate කියන එක දාන්න. හරිද? මෙතන bit rate එක සාමාන්‍යයෙන් මෙතන bit rate ඔය වැඩි කරලා දාගන්න අවුලක් නැහැ. මොකද මෙතන bit rate වැඩි වෙන ඔයාගේ වීඩියෝ එකේ quality එක වැඩි වෙනවා. රෙකෝඩ් කරන වීඩියෝ එකේ quality එක වැඩි වෙනවා. මෙතන සාමාන්‍යයෙන් 10000 15000 20000 අඩුම 6000 4000 එහෙමත් දාන්න පුළුවන් අවුලක් නැහැ. එහෙම දාලා ඔයා quality එක check කරගන්න ඔයාගේ වීඩියෝ එකේ quality එක මදි නම් මෙතන පොඩ්ඩක් වැඩි කරන්න. හැබැයි ගොඩක්ම වැඩි කරන්නත් එපා. හැමුණාමත් හිර වෙන්න බලනවා. ඒ කියන්නේ ඒකටත් අදිනෝ එහෙම සිස්ටම් එකක් ඔයාගේ. කින්ද ඒකත් බැලන්ස් කරලා ඔයා දාගන්න. මෙතන preset ඔයාට ඕන විදිහට මාරු කරගන්න පුළුවන්. slow medium නම් එහෙම කියලා preset මාරු කරන්න පුළුවන්. මගේ දැන් තියෙන්නේ P5 එම preset අර ටිකම තමයි මෙතනත් යන්නේ. මෙතන high quality 2 pass මෙතන full දාන්න. high මෙතන high දැම්මා මේක ඕනනම් තියන්න ඕනනම් අයින් කරන්න. මම ඒක අයින් කරනවා. ඔහොම තමයි මගේ තියෙන setting ටික තියෙන්නේ. මම ඕගොල්ලොන්ට ඔය ගෙනාවේ මං live දාන විදිහ මගේ encoder setting ඊළඟට ඒ ටික තමයි මම ඕගොල්ලන්ට දැන් මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. ඕගොල්ලොන්ට මෙතන audio mixer එක හදන විදිහ ඊට පස්සේ තව මම webcam එක add කරන්නේ කොහොමද ඊට පස්සේ multi output දෙන්න පුළුවන් stream එක add කරගන්නේ කොහොමද ඊට පස්සේ ඔය වගේ මොනාරි අවුල් තියෙනවා නම් ඒවා මේ වගේව දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට පල්ලෙහෙන් මේ දේවල් දැනගන්න ඕනි කියලා. එහෙනම් මම ඒවත් කියලා දෙන්නම් කට්ටියට. එහෙනම් බැලුවට ස්තුතියි කට්ටියටම. අන්න ඒ වගේ මම කැමති කට්ටිය ප්‍රශ්න අහනවා නම් මගෙන් කොහොමද ලයිව් කරන්නේ ඊට පස්සේ මොනවද යූස් කරන දේවල් එහෙම ඒවට මම උත්තර දෙන්නම් කට්ටියට වීඩියෝ එකක් හරි ඒවල පෙන්නන්න පුළුවන් නම් ඒවල පෙන්නනවා. නැත්තම් මම වීඩියෝ එකක් දාලා ඔයගොල්ලන්ට ඒව හදන්න ඕන විදිය දාන්න. එහෙනම් අපි තව ලයිව් එකකින් සෙට් වෙමු.